කොලෙස්ටරෝල් තියෙන අයටයි අද මේ වීඩියෝ එක. කොලෙස්ටරෝල් වලට බෙහෙත් බොන කට්ටිය ඒ බෙහෙත් බොන්නේ නැතිව මෙන්න මේ අත් බෙහෙත හදලා බීලා බලන්න. සතියෙන් කොලෙස්ටරෝල් අඩු වෙනවා ඔයාලට හිතා ගන්නවත් බැරි වෙයි. අපිට මේ අත් බෙහෙත හදාගන්න ඔයාලට මේ රූප සටහනේ පේන විදිහට කරපිංචමිටක් ඕන වෙනවා. ඒ වගේම මේ වගේ සාමාන්‍යයෙන් පොඩි ඉඟුරු කෑල්ලක් ඕන වෙනවා. මේකේ වැලි යන්න සෝදගත්තාම ඇති. මේකේ පොත්ත යවන්න ඕන නැහැ. ඒ වගේම මේ රූප සටහනේ පේන විදිහට සුදු ලුණු බික් 3-4ක් ඕන වෙනවා. මේ සුදු ලුණු ටික පොතු වැරලා සුදු ලුණු ඇතුලේ ගෙඩිය ඇතුලේ තියෙන මැද නාරටි අයින් කරන්න අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඒ වගේම මේ වගේ ගම්බිරිස්සට 10ක් 12ක් විතර ඕන වෙනවා. ඒ වගේම තව කුරුදු කෑලි 2ක් 3කුත් අපිට ඕන වෙනවා. මේ ටික සේරම හොඳට සෝදලා අපි තඹ ගන්න භාජනයකට දාගන්න ඕනි. ඊට පස්සේ අඩු කෝප්ප 2ක් වතුර දාලා මේක හොඳට සුවඳක් එනකන් තඹ ගන්න. මේක අඩු කෝප්ප 2 එකකට එනකන් හිඳ ගන්න ඕනි. ඊට පස්සේ මේක හොඳට පෙරලා උදේට හිස් බඩ සතියක් පානය කරන්න. ඔයාලා දවස් 7ක් මේක එක දිගට බොන්න ඕනි. ඊට පස්සේ ඔයාලට මේකේ ප්‍රතිඵල හිතා ගන්නවත් බැරි වෙයි. මේක අනිවාර්යයෙන්ම කොලෙස්ටරෝල් තියෙන කට්ටිය බීලා බලන්න. අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵල තියෙනවා. තවත් මේ වගේ වටිනා වීඩියෝ දැන ගැනීමට මගේ YouTube channel එක subscribe කරලා යහළුවන් අතර share කරලා මටත් support එකක් දෙන්න කියලා ඉල්ලන ගමන් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.